අද කාලේ ගොඩක් අයට මතක මොහොමඩ් ශාමි කියන චරිතය විතරයි. හැබැයි ඒ කාලේ ක්‍රිකට් බලපු කට්ටියට මතක ඇති ගිනි කසේට පන්දු යවපු මේ සාමිව. ඔහු ඒ කාලේ පාකිස්තාන් පේස් ඇටැක් එකට නියම ගැම්මක් අරන් ආවා මොහොමඩ් සාමි. ඒ කාලේ හිටපු ලෙජෙන්ඩරි පිටිකරුවෝ බොහොම දෙනෙක් දඩයම් කරපු චරිතයක්. පැයට කිලෝමීටර් 150 ගණන් වලට පන්දු යවපු මේ චරිතයට හැකි වුණා. ඔහුගේ පන්දුවේ තිබුණු ඒ අධි වේගයත් එක්කම පන්දුව හොඳින් ස්විං කරන්නට. ඒ වගේම මොහොමඩ් සාමි කියන්නේ ටෙස්ට් සහ ODI වල මේ ෆෝමැට් දෙකේම හැට්‍රික් තියෙන විරල ගණයේ ක්‍රීඩකයෙක්. ඔහු ටෙස්ට් හැට්‍රික් එක ලබා ගන්නේ ශ්‍රී ලංකාවට එරෙහිව. ඒ වගේම ODI හැට්‍රික් එක ලබා ගන්නේ වෙස්ට් ඉන්ඩීස් කණ්ඩායමට එරෙහිව. මේ ඔබ දකින්නේ ඔහුගේ පළවෙනි ටෙස්ට් පන්දු වාරයෙන්ම කඩුල්ලක් ලබාගත්ත මොහොමඩ් සාමි. ටෙස්ට් තරඟ 36කදී ටෙස්ට් කඩුළු 85කොත්, ODI තරඟ 87කදී කඩුළු 121කටත්, T20 තරඟ 13කදී කඩුළු 21කටත් හිමිකම් කියන මොහොමඩ් සාමි 2001 ඉඳලා 2016 වෙනකන් ක්‍රිකට් පිටිය බොහොම ලස්සනට හැඩ කළා. 2004-5 වසරවල ඔහු පසුබෑමකට ලක් වුණත් 2009-10 අවුරුදු වල නැවතත් පාකිස්තානය වෙනුවෙන් හොඳ කම්බැක් එකක් දෙනවා. ෂොයිබ් අක්තර්, උමාර් ගුල්, අබ්දුල් රසාක්, වසීම් අක්‍රම්, වකාය යුනිස් මේ ලෙජෙන්ඩරි චරිතත් එක්කත් ඒ චරිත සෙල්ලම් කරන කාර්යයත් පාකිස්තාන් කණ්ඩායමේ පන්දුවන්නෙක් වෙනවා කියන්නේ ඒක එසේ මෙසේ දෙයක් නෙමෙයි. ඒ වගේම 2016 සෑහෙන කාලයකට පස්සේ T20 World Cup එකේ ඉන්දියාවට එරෙහිව දාපු වැඩ ටිකයි මේ. ඔහු ශිකර් ධවන්වත්, සුරේෂ් රයිනාවත් ලකුණු 6කටත් ලකුණු 0කට සීමා කරන්නට සමත් වුණා. ඉතින් ඒ කාලේ ඉම්රාන් ખાન කියන ඒ සුපිරි පාකිස්තානු නායකයා මොහුව නම් කරලා තියෙන්නේ මොඩර්න් මැල්කම් මාෂල් විදිහට. ඇත්තටම මේ චරිතය ක්‍රිකට් වලට ෆාස්ට් බෝලිං වලට ගෙනාපු මොරාල් එක ඒ කාලේ මාරම එකක්. නිතරම පැයට කිලෝමීටර් 150ට වඩා උඩ දාපු මොහොමඩ් සාමි කියන මේ චරිතය තමයි ඒ කාලේ අන්ඔෆිෂියල් ලෝකයේ වේගවත්ම පන්දු යොමු කළේ. ඒ පැයට කිලෝමීටර් 164ක් විදිහට. ඉතින් මේ ඇවිල්ලත් ඒ කාලේ ක්‍රිකට් ලස්සන කරපු ආදරයම කරපු චරිතයක් මොහොමඩ් සාමි. ඉතින් ඕගොල්ලෝ අපේ